ChatGPT කියන්නේ මෙවලම් පෙට්ටියක් කියලා අපි හිතුවොත් මේ මෙවලම් පෙට්ටියෙන් ඔයා තවමත් පාවිච්චි කරන්නේ පොඩි ඉස්කුරුප්පුණියනක් විතරක් වෙන්න පුළුවන්. ඉතින් මම අද මේ වීඩියෝ එකේදී ඔයාලට පෙන්නන්නම් මේ මෙවලම් පෙට්ටිය ඇරලා මේකේ තියෙන ආයුධ කිහිපයක් පාවිච්චි කරලා අපේ කාලය ඉතුරු කරගන්න, අර නීරස වැඩ ස්වයංක්‍රීය සහ ඵලදායී කරගන්න සහ වඩාත් බුද්ධිමත් තීරණ ගන්න ChatGPT එක කොහොමද අපේ සහායකයෙක් විදිහට පාවිච්චි කරන්න කියන එක ගැන. ඉතින් මේ ගැන කතා කරන්න කලින් මට ඔයාලට මතක් කරන්න තියෙන කාරණේ තමයි ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක ඔබලා අපිව subscribe කරන්න. ඒ වගේම තමයි ඊට එහා පැත්තෙන් තියෙන bell icon එක click කරලා notification all දාගෙන තියාගත්තොත් මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවට notification එකක් විදිහටත් ගෙන්ව ගන්න පුළුවන්කම තියෙනවා. අපි මුලින්ම කතා කරමු about you ගැන. ඔයා ChatGPT එක පාවිච්චි කරන්න පටන් ගත්ත මුල් දවසේදීම කරන්න තිබ්බ දේ තමයි ඔයා කවුද කියන එක ගැන ChatGPT එකට කියන එක. ඔයා සමහර විට ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්, ෆ්‍රීලාන්සර් කෙනෙක් වෙන්න පුළුවන්, බිස්නස්මන් කෙනෙක්, එහෙමත් නැත්නම් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා කවුරු වුණත් ChatGPT එකට ඔයා කවුද කියලා කියන එකෙන් ඔයාට ලැබෙන පළවෙනිම වාසිය තමයි ඔයා අලුතෙන් chat එකක් ඕපන් කරන හැම අවස්ථාවකදීම ඔයා කවුද, ඔයාගේ පරමාර්ථ මොනවද කියලා ChatGPT එකට කියන්න යන කාලය ඔයාට ඉතුරු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේ වෙනකොට ChatGPT එක ඔයා කවුද, ඔයාගේ පරමාර්ථ මොනවද කියලා දන්න නිසා ChatGPT එක විසින් ඔයාට පිළිතුරු ලබා දෙනකොට ඔයාගේ ශ්‍රේෂ්ඨයට ගැලපෙන, ඔයාගේ උපාය මාර්ගික තොරතුරු වලට ගැලපෙන විස්තර තමයි ඔයා වෙනුවෙන් එයා හැම වෙලාවෙදිම ලබා දෙන්නේ. ඉතින් මේකට ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ ChatGPT account එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට ඔයාගේ profile icon එක උඩ click කරාට පස්සේ මෙතන තියෙනවා personalization කියලා. මෙතන click එකක් දාගන්න. ඊට පස්සේ මෙන්න මේ about you යටතේ ඔයාට පුළුවන්කම තියෙනවා මෙන්න මෙතන ChatGPT එක ඔයාට කතා කරන්න ඕන nickname එකක් තියෙනවා නම් ඒ nickname එක මෙතන type කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාගේ රැකියාව type කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන ඔයා ChatGPT එක පාවිච්චි කරන්නේ මොන වගේ දේවල් සඳහාද? ඔයාගේ අරමුණු මොනවද? මේ ගැන පොඩි විස්තරයක් ඔයාට මෙතන type කරන්න පුළුවන්. මේ විදිහට ChatGPT එකට ඔයා කවුද? ඔයාගේ පරමාර්ථ මොනවද කියන එක ගැන කිව්වට පස්සේ මෙතනින් ඉස්සරහට ChatGPT එක ඔයාට පිළිතුරු දෙනකොට ඔයාගේ ශ්‍රේෂ්ඨයට ගැලපෙන, ඔයාගේ උපාය මාර්ගික තොරතුරු වලට ගැලපෙන විස්තර තමයි හැම වෙලාවෙදිම ඔයා වෙනුවෙන් දෙන්නේ. ඉතින් මේක තමයි ඔයා ChatGPT එක පාවිච්චි කරන්න පටන් ගත්ත මුල් දවසේදීම කරන්න තිබ්බ දේ. ඉතින් ඔයා මේ වෙනකොනොත් ඔයා කවුද කියන එක ගැන ChatGPT එකට කියලා නැත්නම් ඔයාට දැන් පුළුවන්කම තියෙනවා ChatGPT එකට ගිහිල්ලා ඔයා කවුද කියන එක ගැන කියන්න. ඊළඟට අපි කතා කරමු chat mode එක ගැන. මෙතෙන්දී අපිට පුළුවන්කම තියෙනවා ChatGPT එක තුලදී යතුරු පුවරුවකට විතරක් සීමා වෙන්නේ නැතුව ChatGPT එකත් එක්ක කතා කරන්න. ඉතින් ඔයා වෙනත් වැඩක් කරමින් ඉන්න අවස්ථාවකදී වුණත්, ඒ කියන්නේ ඇවිදින ගමන්, එහෙමත් නැත්නම් ව්‍යායාම කරන ගමන්, එහෙමත් නැත්නම් වාහනයක් එලවන ගමන්, මේ වගේ අවස්ථාවකදී වුණත් ඔයාගේ හිතට එන ඕනම දෙයක් ඔයාගේ ළඟින් ඉන්න යාළුවෙක් එක්ක සංවාදයක් කරන විදිහට ChatGPT එකත් එක්ක කතා කරන්න ඔයාට පුළුවන්කම තියෙනවා. මෙතෙන්දී ඔයාට කරන්න තියෙන්නේ ChatGPT එකට ගිහිල්ලා ChatGPT එකේ පහළ තියෙන මෙන්න මේ රවුමක් ඇතුලේ ඉරි කිහිපයක් තියෙන icon එකක් තියෙනවා. මේ icon එක click කරලා ඔයාට අවශ්‍ය දේ ChatGPT එකට කියන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට. Hello ChatGPT, ඔයා මෙතන ඉන්නවද? ඔව්, මම මෙතන ඉන්නවා. ඔබට ඕනෑ කාරණේ කතා කරගන්න හැකි මොකක් හරි උදව්වක් අවශ්‍යද? අනිමෙන් සරල වශයෙන් කතා කරත් ගන්න හැකි? ඔව්, මට ඔයාගෙන් උදව්වක් ඕන. මට අවශ්‍යයි 10 වසරේ ඉන්න ළමයෙක්ට AI තාක්ෂණය කියලා කියන්නේ මොකක්ද කියලා එයාට තේරෙන විදිහට සරලව සහ කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න. ඉතින් මම ඒක එයාට පැහැදිලි කරලා දෙන්නේ කොහොමද? ඒකට පුංචිවට කියන්න AI කියන්නේ කාරණාවල් ඉගෙන ගන්න, අලුත් දේවල් හිතාගන්න සහ අපිට උදව් කරන්න කම්පියුටර් වලට හැකි විදිහක්. එය නිතරම කාර්යයන් ස්වයංක්‍රීය කරනවා, අපි කරන වැඩ පහසු කරනවා සහ සමහර විට අපට නුහුරු දේවල් ගැනත් හිතන්න උදව් කරනවා. ඔව්, ඒක ගොඩක් හොඳ උත්තරයක්. ඔයාට ගොඩක් ස්තුතියි. ඔව්, මම ඉන්නේ ඔයාට උදව් කරන්න. ඔයාට මොනවත්ද ඕනේ වුණත් නැවතත් මට කියන්න. It's always nice to help you. එහෙනම් ඕනෑම වෙලාවක. හරි, ඔයාට ස්තුතියි. දැනට එච්චරයි. ඉතින් දැක්කනේ මෙන්න මේ විදිහට අපිට පුළුවන්කම තියෙනවා ChatGPT එකත් එක්ක සිංහල භාෂාවෙන්ම කතා කරන්න.
මෙතන තියෙන විශේෂත්වය තමයි ChatGPT එකෙන් අපිට ප්‍රශ්න අහන්න විතරක් නෙමෙයි අපේ ළඟින් ඉන්න යාළුවෙක් එක්ක කතා කරන විදියට සංවාදයක් කරන විදියට ChatGPT එකත් එක්ක කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ ෆීචර් එක හරහා ඒ කියන්නේ මෙන්න මේ chat mode එක හරහා අපිට ඕනෑම අවස්ථාවකදී ChatGPT එකත් එක්ක ඒ කියන්නේ අපි වැඩක් කරමින් ඉන්න අවස්ථාවකදී වුණා ChatGPT එකත් එක්ක ගනුදෙනු කරන්න ඒක අපේ සහායකයෙක් විදියට ළඟින් තියාගන්න අවස්ථාව හම්බ වෙලා තියෙනවා. ඊළඟට අපි කතා කරමු කැමරා මෝඩ් එක ගැන. මෙන්න මේ කැමරා මෝඩ් එක පාවිච්චි කරලා අපිට පුළුවන්කම තියෙනවා අපේ භෞතික ලෝකය සහ ඩිජිටල් ලෝකය සම්බන්ධ කරන්න. ඉතින් අපේ භෞතික ලෝකය තුල අපි නොදන්න අපිට තොරතුරු දැනගන්න අවශ්‍ය ගොඩක් දේවල් තියෙනවා. සමහර විට ඒක එළියේ තියෙන මොකක් හරි පොඩි පැලෑටියක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මොකක් හරි ප්‍රොඩක්ට් එකක් භාණ්ඩයක් වගේ දෙයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් යම්කිසි ස්ථානයක් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට තොරතුරු දැනගන්න අවශ්‍ය කරන දෙයට අදාළ ඉමේජ් එකක් අරගෙන ඒ ඉමේජ් එකේ තියෙන දේ සම්බන්ධයෙන් තොරතුරු අපිට ChatGPT එක පාවිච්චි කරලා ගන්න පුළුවන්කම තියෙනවා. උදාහරණයක් විදිහට අපි හිතමු ඔයාගේ වාහනේ ඩෑෂ්බෝඩ් එකේ තියෙන ලයිට් එකක් පත්තු වෙනවා. මේ ලයිට් එකෙන් ඉන්ඩිකේට් කරන්නේ මොන වගේ දෙයක්ද කියලා ඔයා දන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා ChatGPT ඇප්ලිකේෂන් එක මේ විදිහට ඕපන් කරගෙන මෙන්න මේ ධන ලකුණු උඩ ක්ලික් එකක් දාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන්කම තියෙනවා මෙන්න මේ කැමරා කියන තැන ක්ලික් කරන්න. ඊට පස්සේ අර ඔයාගේ ඩෑෂ්බෝඩ් එකේ පත්තු වෙන ලයිට් එකට අදාළ ෆොටෝ එකක් අරගෙන ChatGPT එකෙන් අහන්න පුළුවන් මේ ලයිට් එකෙන් ඉන්ඩිකේට් කරන්නේ මොන වගේ දෙයක්ද මේකෙන් මොකක් හරි එරර් එකක් කියනවා නම් මේ එරර් එක මම නිවැරදි කරගන්නේ කොහොමද කියලා ඔයාලට ChatGPT එකෙන් අහන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව ඔයා එළිය ඇවිදිනකොට මොකක් හරි පැලෑටියක් දැක්කොත් ඒ පැලෑටිය සම්බන්ධයෙන් ඔයාලට විස්තරයක් දැනගන්න අවශ්‍යයි නම් ඔයාලට පුළුවන් මේ පැලෑටියට අදාළ ෆොටෝ එකක් අරගෙන ChatGPT එකෙන් අහන්න මේ පැලෑටිය මොකක්ද මේක ඖෂධීය පැලෑටියක්ද මේක ඖෂධීය පැලෑටියක් නම් මේක මොන වගේ රෝගවලට ප්‍රතිකාර විදිහටද පාවිච්චි කරන්නේ මේ විදිහට අපිට පුළුවන්කම තියෙනවා අපේ භෞතික ලෝකයේ තුල තියෙන ඕනම දෙයක් සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න ප්‍රශ්න අහන්න අයිතිය අපිට මෙන්න මේ කැමරා මෝඩ් එක හරහා ලැබිලා තියෙනවා. ඉතින් මේ වගේම දෙයක් ගැන තමයි මම ඊළඟට කතා කරන්නේ. ඒ තමයි upload image කියන ෆීචර් එක ගැන. ඉතින් මෙතෙන්දිත් අපිට පුළුවන්කම තියෙනවා අපි අර කලින් කතා කරපු කැමරා මෝඩ් එකේදී වගේම අපේ බාහිර ලෝකයේ තුල තියෙන ඕනම දෙයකට අදාළ ඉමේජ් එකක් අරගෙන ඒ ඉමේජ් එක තුල තියෙන දේ සම්බන්ධයෙන් විස්තරයක් ChatGPT එක පාවිච්චි කරලා ගන්න. ඊට අමතරව ඔයා අන්තර්ජාලය පාවිච්චි කරලා ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජ් එකක් එහෙමත් නැත්නම් ඔයා ගත්ත ස්ක්‍රීන්ෂොට් එකකට අදාළ විස්තරයක් ගන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. එතනින් එහාට ඔයාලට ටිකක් සංකීර්ණ දේවල් වලට මේක පාවිච්චි කරන්නත් පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඔයාට අවශ්‍යයි නම් මොකක් හරි ක්‍රිප්ටෝ chart එකක් ඇනලයිස් කරගන්න. එහෙමත් නැත්නම් ස්ටොක් මාකට් එකකට අදාළ chart එකක් ඇනලයිස් කරගන්න වගේ දේවල් වලටත් මේක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මම trading view එක තුල view කරගෙන තියෙන Ethereum USDT වලට අදාළ chart එකක්. ඉතින් මට දැන් අවශ්‍යයි මේ chart එක ඇනලයිස් කරලා මේ මාකට් එක සම්බන්ධයෙන් විස්තරයක් දැනගන්න. ඉතින් මම මගේ chart එක තුල මෙන්න මේ විදිහට විවිධ support resistance level කිහිපයක් මාක් කරගෙන තියෙනවා. ඒ වගේම තමයි පහළ WT cross සහ RSI කියන indicators දෙක පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මම මුලින්ම කරන්නේ මේ chart එකට අදාළ screenshot එකක් ගන්නවා. මේ screenshot එක අරගෙන මම යනවා ChatGPT එකට. ChatGPT එකට ගිහිල්ලා මෙන්න මේ ධන ලකුණු උඩ ක්ලික් එකක් දාගෙන මේ upload photos and files කියන තැන ක්ලික් එකක් දාගෙන මම අර ගත්ත ස්ක්‍රීන්ෂොට් එක මෙතෙන්ට අප්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ වගේ පොඩි prompt එකක් ටයිප් කරනවා. මේ prompt එකේදී මම කියනවා මම දීලා තියෙන මේ chart එක මට සිංහල භාෂාවෙන් ඇනලයිස් කරලා දෙන්න කියලා. මම මේ විදිහට කිව්වට පස්සේ මෙයා මෙන්න මේ විදිහට මම දීපු chart එක සිංහල භාෂාවෙන් ඇනලයිස් කරලා ඒ සම්බන්ධ විස්තරයක් දෙනවා. ඉතින් දැන් මේ විස්තරය කියවලා බලලා මට මේ මාකට් එක තුල දැන් තියෙන තත්ත්වය මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට ChatGPT එක පාවිච්චි කරලා අපේ ක්‍රිප්ටෝ chart එකක් ඇනලයිස් කරගන්නේ කොහොමද කියන එක ගැන මම මීට කලින් වීඩියෝ එකදී ඔයත් එක්ක විස්තර කතා කරලා තියෙනවා. ඉතින් ඔය වීඩියෝ එක බැලුවේ නැත්නම් මේ වීඩියෝ එකට අදාළ link එකත් මම පහළ description එකේ දාලා තියන්නම්. ඔයාලට එතනින් ඒ වීඩියෝ එක බලලා අවශ්‍යයි නම් ඒ ගැන වැඩි විස්තර දැනගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි මේ කතා කරපු mode දෙක, features දෙක, ඒ කියන්නේ upload image කියන feature එක සහ කැමරා මෝඩ් කියන ෆීචර් එක පාවිච්චි කරලා අපිට පුළුවන්කම තියෙනවා මම අර මුලින් කියපු විදිහට අපේ බාහිර ලෝකයේ තුල තියෙන ඕනම දෙයක් සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න ප්‍රශ්න අහන්න අයිතිය අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි මෙතන තියෙන විශේෂත්වය තමයි අපිට prompt එකකින් විස්තර කරන්න අමාරු දෙයක්. ඒ කියන්නේ අපිට type කරලා විස්තර කරන්න අමාරු දෙයක් ඉතාමත්ම පහසුවෙන් ChatGPT එකට මොකක්ද කියලා අපිට තොරතුරු අවශ්‍ය දේ මොකක්ද කියලා තේරුම් කරලා දීලා ඊට අදාළ විස්තරයක් දැනගන්න අපිට මේ features දෙක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම හිතනවා මෙතෙන්දී මම කියපු දේ ඔයාලට තේරෙන්නේ නැති කියලා.
හරි අපි ඊළඟට කතා කරමු ChatGPT ප්‍රොජෙක්ට් ගැන. ඔයා ChatGPT එක ටිකක් ලොකු වැඩවලට පාවිච්චි කරනවා නම් ඒ කියන්නේ ඔයා රිසර්ච් කරන්න, එහෙමත් නැත්නම් ව්‍යාපාරික තීරණ ගන්න, එහෙමත් නැත්නම් අසයින්මන්ට් වලට, එහෙමත් නැත්නම් කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න, මේ වගේ ටිකක් ලොකු වැඩවලට ඔයා ChatGPT එක පාවිච්චි කරනවා නම් ඔයා පාවිච්චි කරන්න ඕන ෆීචර් එකක් තමයි ChatGPT ප්‍රොජෙක්ට් කියලා කියන්නේ. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා ChatGPT account එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට create new project කියන තැන ක්ලික් එකක් දාගෙන new project කියන තැන ක්ලික් එකක් දාගෙන මෙන්න මෙතන ඔයාගේ project එකට අදාළ name එකක් type කරලා new project එකක් open කරන්න. ඊට පස්සේ project file එක ඇතුළට ගිහිල්ලා මෙන්න මේ upload files කියන තැන ක්ලික් එකක් දාගෙන ඔයාගේ project එකට අදාළ document, images, videos, audios, ඊට පස්සේ YouTube videos තියෙනවා නම් ඒවට අදාළ link මේ හැම දෙයක්ම ඔයාට ඔයාගේ project එක ඇතුළට add කරන්න, එකතු කරන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට ඔයාගේ project එකට අදාළ sources ටික ඔයාගේ project file එක තුලට add කරලා ඔයා මේ project file එක ඇතුලේ ප්‍රශ්නයක් ඇහුවට පස්සේ මෙයා පිළිතුරු ලබා දෙන්නේ ඔයා අර එකතු කරපු source file වල තියෙන තොරතුරු අරගෙන ඔයාගේ project එකේ ඉතිහාසයේ තේරුම් අරගෙන තමයි මෙයා ඔයාට පිළිතුරු ලබා දෙන්නේ. එතනින් එහාට ඔයාට මේ තොරතුරු ටික පාවිච්චි කරලා article එකක් ලියා ගන්න, script එකක් ලියා ගන්න, එහෙමත් නැත්නම් මේ තොරතුරු ටික සාරාංශගත කරගන්න වගේ ගොඩක් දේවල් මේ project file එක ඇතුලේ ඔයාට ඉතාමත්ම පහසුවෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැන් ඔයාට තේරෙනවා ඇති අපි අපේ project file එක ඇතුළට අපේ sources files ටික එකතු කරාට පස්සේ ChatGPT එක අඳුර ගන්නවා මේ project file එක ඇතුලේ තියෙන හැම image එකක්ම, හැම document එකක්ම, හැම video එකක්ම, හැම audio එකක්ම එකිනෙකට සම්බන්ධයි කියලා. ඉතින් අපි මේ project file එක ඇතුලේ ප්‍රශ්නයක් ඇහුවට පස්සේ මෙයා පිළිතුරු ලබා දෙන්නේ අපේ project එකේ ඉතිහාසයේ තේරුම් අරගෙන අර source file වල තියෙන දේවල් තේරුම් අරගෙන ඒ දේවල් වලට අදාළව තමයි අපිට මෙයා පිළිතුරු ලබා දෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ විදිහට අපි project file එකක් open කරාට පස්සේ අපේ project එකට අදාළ සියලුම විස්තර එකම තැනක තියෙන නිසා අපිට අවශ්‍ය වෙනත් අවස්ථාවකදී වුණත් අපේ project file එක open කරගෙන ඒ ෆයිල් එක ඇතුලේ තියෙන තොරතුරු අපිට පරිශීලනය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති අපි ChatGPT එක අර මම මුලින් කියපු විදිහේ ටිකක් ලොකු වැඩවලට පාවිච්චි කරනවා නම් අපි අනිවාර්යෙන්ම පාවිච්චි කරන්න ඕන ෆීචර් එකක් තමයි මෙන්න මේ ChatGPT project කියලා කියන්නේ. ඊළඟට අපි කතා කරමු deep research ගැන. ඉතින් ඔයාට සරල උත්තරයක් ලබා ගන්නව වෙනුවට අන්තර්ජාලය පරීක්ෂා කරලා ගවේෂණය කළා තහවුරු කරන ලද තොරතුරු සහිත විස්තරයක් ලබා ගන්න අවශ්‍යයි නම් ඔයාට මෙන්න මේ deep research කියන feature එක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම මේ විදිහට ChatGPT එකට ගිහිල්ලා අලුත් chat එකක් open කරගෙන මෙන්න මේ ධන ලකුණු උඩ click එකක් දාගෙන මේ පහළ තියෙන deep research කියන තැන click එකක් දාගන්නවා. මෙතන click එකක් දාගෙන මම මෙන්න මේ වගේ prompt එකක් type කරනවා. ඉතින් මම මෙතෙන්දි කියනවා මට අවශ්‍යයි 2025 අවුරුද්දේ ආපු හොඳම මොබයිල් ෆෝන් 5ට අදාළ විස්තරයක් ලබා ගන්න. ඉතින් මෙතෙන්දි ෆෝන් වල තියෙන performance, ඊට පස්සේ camera quality එක, battery life එක, display, software experience මෙන්න මේ දේවල් ගැන වැඩි අවධානයක් දෙන්න කියලා මම මෙයාට මෙතෙන්දි කියනවා. මම මේ විදිහට කියලා send කරාට පස්සේ මට මෙයා මෙන්න මේ වගේ විස්තරයක් දෙනවා. මෙතෙන්දී අපිට ඉස්සෙල්ලාම දැක ගන්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ විදිහට මෙයා මට chart එකකින් පෙන්නලා දීලා තියෙනවා 2025 අවුරුද්දේ ආපු හොඳම මොබයිල් ෆෝන් 5 මොනවද කියලා. ඒ වගේම තමයි මේ විදිහට chart එකේ පහළට ඒ ෆෝන් වල තියෙන විශේෂාංග මොනවද කියලාත් මට මෙයා පැහැදිලිව මේ chart එක තුල විස්තර කරලා දීලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් පහළට එනකොට මෙන්න මේ විදිහට ඒ එක එක ෆෝන් එකට අදාළ විස්තර සටහනක් මෙයා මට මේ විදිහට දීලා තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ විදිහට මෙතන අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. මෙයා මේ ආටිකල් එක මේ විස්තර ටික ගන්න පාවිච්චි කරපු sources මොනවද කියලා අපිට මෙතන දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙතන තියෙන විවිධ web page ඊට පස්සේ articles වගේ දේවල් පාවිච්චි කරලා තමයි මෙයා මේ තොරතුරු ටික අරගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට sources 25ක් පාවිච්චි කරලා තමයි මෙයා මේ තොරතුරු ටික අරගෙන තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති මෙන්න මේ deep research කියන feature එක හරහා අපි සරල කරුණු දැනගන්නව වෙනුවට අපිට අන්තර්ජාලය පරීක්ෂා කරලා ගවේෂණය කරලා විශ්ලේෂණය කරලා තහවුරු කරන ලද තොරතුරු සහිත තොරතුරු අවශ්‍යයි නම් අපිට මෙන්න මේ deep research කියන feature එක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම අර මුලින් කිව්වා වගේ ඔයා ටිකක් ලොකු වැඩවලට ChatGPT එක පාවිච්චි කරනවා නම් පරීක්ෂණ කටයුතු වලට ඊට පස්සේ ව්‍යාපාරික තොරතුරු ලබා ගන්න වගේ දේවල් වලට ඔයා ChatGPT එක පාවිච්චි කරනවා නම් ඔයා පාවිච්චි කරන්න ඕන feature එකක් තමයි මෙන්න මේ ChatGPT එක තුල තියෙන deep research කියන feature එක. ඊළඟට අපි කතා කරමු ChatGPT එක තුල තියෙන image generating කියන feature එක ගැන. ඉතින් මේ වෙනකොට ඔයා ChatGPT එක තුලදී ඔයාගේ image එකක් විවිධ style වලින් generate කරගෙන ඇති. හැබැයි මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ ඒ වගේ දෙයක් ගැන නෙමෙයි. මම මෙතෙන්දී කතා කරන්නේ අපේ project එකකට අවශ්‍ය කරන infographic එකක්. එහෙමත් නැත්නම් educational diagram එකක්. එහෙමත් නැත්නම් educational poster එකක්.
ෆ්ලෝ chart එකක්. මෙන්න මේ වගේ දෙයක් ඉතාමත්ම පහසුවෙන් නිර්මාණය කරගන්න අපිට මේ වෙනකොට මේ ChatGPT එක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙතෙන්දී ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ ඔයාගේ ChatGPT account එකට ගිහිල්ලා ධන ලකුණු උඩ ක්ලික් එකක් දාගෙන create image කියන තැන ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන ඔයාලට අවශ්‍ය කරන දේ type කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න තියෙනවා මම ඉස්සෙල්ලාම upload කරපු image එකක්. මම මේ image එක upload කරලා ChatGPT එකට කිව්වා සීගිරියට අදාළ තොරතුරු සහිත educational post එකක් නිර්මාණය කරලා දෙන්න කියලා. මෙතෙන්දී සීගිරියේ ඉතිහාසය ජියෝලොජි එක ෆන් ෆැක්ට් අඩංගු වෙන පෝස්ට් එකක් නිර්මාණය කරලා දෙන්න කියලා තමයි මම මේ විදිහට ChatGPT එකට කිව්වේ. මම මේ විදිහට කිව්වට පස්සේ මෙයා මට මෙන්න මේ පෝස්ට් එක නිර්මාණය කරලා දුන්නා. දැන් මේ පෝස්ට් එක තුල අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. මෙයා ගොඩක් හොඳ ලස්සන පෝස්ට් එකක් මේ විදිහට මට ඩිසයින් කරලා දීලා තිනවා. ඉතින් මේ පෝස්ට් එක තුල මට අවශ්‍ය වුණ විදිහට සීගිරියේ හිස්ටරි එක, ජියෝලොජි එක, ෆන් ෆැක්ට් අඩංගු වෙන ඉතාමත්ම සවිස්තරාත්මකව විස්තර සහිත පෝස්ට් එකක් මේ විදිහට මෙයා මට නිර්මාණය කරලා දීලා තිනවා. ඊට පස්සේ මම තවත් මෙන්න මේ වගේ දෙයක් try කරා. මම මෙතෙන්දි කිව්වා ලෝකයේ තියෙන ධනවත්ම ආර්ථික බලයන් හිමි රටවල් 10 පිළිබඳ ඉන්ෆෝග්‍රැෆික් එකක් නිර්මාණය කරලා දෙන්න කියලා. මම මේ විදිහට කිව්වට පස්සේ මෙයා මට මෙන්න මේ ඉන්ෆෝග්‍රැෆික් එක නිර්මාණය කරලා දුන්නා. ඉතින් මේ ඉන්ෆෝග්‍රැෆික් එක තුල අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ විදිහට chart එකකින් ප්‍රස්තාරයකින් ලෝකයේ තියෙන ධනවත්ම ආර්ථිකයන් හිමි රටවල් 10 මොනවද කියන එක ගැන මේ විදිහට මට මෙයා මෙතන විස්තර කරලා දීලා තියෙනවා. ඒ වගේම තමයි මේ රටවල් වල කොච්චර මුදල් ප්‍රමාණයක් ආර්ථිකය තුල තියෙනවද කියන එක ගැනත් මෙයා මට මෙතෙන්දි මේ විදිහට විස්තර කරලා දීලා තියෙනවා. ඉතින් දැන් මේක බලලා ඕනම කෙනෙක්ට ඉතාමත්ම පහසුවෙන් මට සහ වෙනත් කෙනෙක්ට ඉතාමත්ම පහසුවෙන් මේ සම්බන්ධ අදහසක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඊට පස්සේ මම මෙයාට කිව්වා ආහාර ජීර්ණ පද්ධතියට අදාළ ඩයග්‍රෑම් එකක් නිර්මාණය කරලා දෙන්න කියලා. එතකොට මෙයා මට මෙන්න මේ වගේ ඩයග්‍රෑම් එකක් නිර්මාණය කරලා දුන්නා. ඉතින් දැන් මේ ඩයග්‍රෑම් එක දිහා බලලා මට සහ වෙනත් ඕනම කෙනෙක්ට ඉතාමත්ම පහසුවෙන් ආහාර ජීර්ණ පද්ධතිය තුල තියෙන අවයව මොනවද කියන එක ගැන අඳුර ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න දැන් අපිට ඉස්සර මේ වගේ අපේ ප්‍රොජෙක්ට් එකක් වෙනුවෙන් මේ වගේ දෙයක් කරගන්න අවශ්‍ය වුණොත් අපි ඉස්සෙල්ලාම මේ තොරතුරු ටික එකතු කරගන්න ඕන. ඊට පස්සේ මේ වගේ ඉමේජ් එකක් හදාගන්න නම් අපි මේ ඉමේජ් එකට අදාළ කරන දේවල් ටික එක එක තැන් වලින් හොයාගෙන Adobe Photoshop වගේ software එකක් පාවිච්චි කරලා යම්කිසි කාලයක් අරගෙන effect එකක් අරගෙන තමයි මේ වගේ දෙයක් කරගන්න පුළුවන්කම තිබුණේ. හැබැයි දැන් අපිට ChatGPT එක තුලදී අපිට අවශ්‍ය කරන දේ සම්බන්ධයෙන් ඉතාමත්ම පහසුවෙන් prompt එකකින් අපි කතා කරන විදිහට type කරලා ඉතාමත්ම පහසුවෙන් කෙටි කාලයක් ඇතුළත මේ වගේ අපිට අවශ්‍ය කරන infographic එකක්, diagram එකක්, educational post එකක්, flow chart එකක් වගේ දෙයක් නිර්මාණය කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම අර මුලින් කිව්වා වගේ ඔයා ChatGPT එක ටිකක් ලොකු වැඩවලට පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට මේ feature එකත් ගොඩක් වැදගත් feature එකක් වේවි. ඉතින් ඊළඟට මම කතා කරන්නේ ටිකක් පොඩි දෙයක් ගැන. හැබැයි මම හිතුවා මේක පොඩි වුණත් ඔයාට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් ChatGPT එකට මේ වෙනකොට පුළුවන්කම තියෙනවා අපිට යම්කිසි දෙයක් සම්බන්ධයෙන් මතක් කරලා දෙන්න. ඔයාට දවස්පතා, සතිපතා, මාස්පතා මොනවා හරි දෙයක් සම්බන්ධයෙන් මතක් කරලා දෙන්න අවශ්‍යයි නම් ChatGPT එකට ඒ සම්බන්ධයෙන් ඔයාට මතක් කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම ChatGPT එකට ගිහිල්ලා මෙන්න මේ වගේ පොඩි prompt එකක් type කරනවා. මම ChatGPT එකට ගිහිල්ලා කියනවා hi can you remind me every morning 9 am to check new AI tools කියලා. මම මේ විදිහට කිව්වට පස්සේ මෙයා මෙන්න මේ වගේ remind එකක් දාගන්නවා. ඉතින් ඊට පස්සේ හැමදාම උදේ 9ට මෙයා මට මතක් කරලා දෙනවා අලුත් AI tool සම්බන්ධයෙන් හොයලා බලන්න කියලා. ඉතින් මේ විදිහට ඔයාට යම්කිසි දෙයක් සම්බන්ධයෙන් මතක් කරගන්න අවශ්‍යයි නම් ChatGPT එකට ඒ විදිහට notification එකකින් ඔයාට අවශ්‍ය දේ මතක් කරලා දෙන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේ වෙනකොට ChatGPT එක තුලදී අපිට පුළුවන්කම තියෙනවා විවිධ application ChatGPT එකත් එක්ක connect කරගෙන ChatGPT එකෙන් අපි සාමාන්‍යයෙන් කරගන්නවට වඩා වැඩි දේවල් ටිකක් ChatGPT එක පාවිච්චි කරලා කරගන්න. ඒ කියන්නේ සරලවම කිව්වොත් ChatGPT එක තුලදී අපි කරන වැඩ ප්‍රසාරණය කරගන්න අවස්ථාව මෙන්න මේ applications හරහා අපිට ලැබිලා තියෙනවා. ඉතින් මේ විදිහට ChatGPT එක ඇතුලේ අපිට පාවිච්චි කරන්න පුළුවන් එක application එකක් තමයි අපි කවුරුත් දන්න Photoshop application එක. ඉතින් Photoshop application එක පාවිච්චි කරලා අපිට පුළුවන්කම තියෙනවා ChatGPT එක ඇතුලේදී සාමාන්‍යයෙන් අපි කතා කරන විදිහට type කරලා අපේ image එකකට අවශ්‍ය කරන effect එකතු කරගන්න, adjustment කරගන්න වගේ දේවල් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාලට මේකට කරන්න තියෙන්නේ
ChatGPT account එකට ගිහිල්ලා ඔයාගේ profile icon එක උඩ click කරන්න. ඊට පස්සේ මෙන්න මේ setting කියන තැන click කරන්න. ඊට පස්සේ මෙතන තියෙන apps කියන තැන click කරන්න. ඊට පස්සේ මෙතන ඉහළම තියෙන add more කියන තැන click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන Photoshop application එක දැක ගන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ Photoshop application එක උඩ මෙන්න මේ විදිහට click කරන්න. එතකොට ඔයාලට මේ වගේ page එකක් view වෙයි. මේ page එකේ ඉහළම ඔයාලට connect කියලා button එකක් තියෙනවා දැක ගන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ ඒ button එක උඩ click එකක් දාගෙන ඔයාගේ ChatGPT එක Photoshop application එකත් එක්ක connect කරගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන්කම තියෙනවා new chat එකක් open කරගන්න. ඊට පස්සේ මේ ධන ලකුණු උඩ click එකක් දාගෙන පහළම තියෙන more කියන තැන click කරන්න. ඊට පස්සේ ඒ යටතේ ඔයාලට දැක ගන්න පුළුවන්කම තියෙනවා මෙතන Photoshop application එක තියෙනවා. ඉතින් මෙතන click එකක් දාගෙන Photoshop application එක ඔයාගේ chat එකට එකතු කරගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන ආපහු ධන ලකුණු උඩ click එකක් දාගෙන add photos and files කියන තැන click එකක් දාගෙන ඔයාලට edit කරන්න අවශ්‍ය කරන image එක මෙතෙන්ට මේ විදිහට browse කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මට දැන් අවශ්‍යයි මේ image එකේ background එක black and white විදිහට වෙනස් කරගන්න. ඉතින් මම මෙන්න මේ වගේ prompt එකක් මෙතන type කරනවා. මම මේ විදිහට prompt එක type කරලා send කරාට පස්සේ මෙයා මෙන්න මේ විදිහට Photoshop application එකත් එක්ක connect වෙලා මට අවශ්‍ය විදිහට මේ image එක edit කරන්න පටන් ගන්නවා. ඉතින් මේ image එක edit කරලා දෙන්න අපි මෙයාට පොඩි කාලයක් දෙන්න ඕන. ඉතින් අපි මෙයාට පොඩි කාලයක් දීලා බලමු මේ කාලය අවසානයේදී කොයි විදිහටද මෙයා මට මේ image එක edit කරලා දෙන්නේ කියලා. ඉතින් දැන් අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ විදිහට මෙයා මට මගේ image එකේ background එක black and white විදිහට වෙනස් කරලා මේ image එක generate කරලා දීලා තිනවා. ඉතින් මට අවශ්‍යයි නම් මේ downloading button එක උඩ click එකක් දාගෙන මේ image එක download කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙමත් නැත්නම් මෙන්න මේ property icon එක උඩ click එකක් දාගෙන මට මේ image එකේ ඉස්සරහට edit කරගෙන යන්න අවශ්‍යයි නම් මට අවශ්‍ය කරන edit ටික continue කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට අපි ChatGPT එක ඇතුළේදී Photoshop application එක connect කරගෙන අපේ image එකක් edit කරගන්නේ කොහොමද කියන එක ගැනත් මම ඊට කලින් වීඩියෝ එකකදී ඔයත් එක්ක විස්තර කතා කරලා තියෙනවා. ඉතින් ඔයා මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එකට අදාළ link එකත් මම පහළ description එකේ දාලා තියන්නම්. ඔයාට එතනින් ඒ වීඩියෝ එක බලලා ඒ සම්බන්ධ වැඩි විස්තර අවශ්‍යයි නම් දැනගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහටම ChatGPT එකත් එක්ක connect කරගෙන අපිට වැඩ කරන්න පුළුවන් තවත් application එකක් තමයි අපි කවුරුත් දන්න Canva application එක. Canva application එක ChatGPT එකත් එක්ක connect කරගෙන Canva application එක පාවිච්චි කරලා අපි කරගන්න දේවල්. ඒ කියන්නේ ඔයාට social media post එකක් හදාගන්න, ඔයාගේ business එකට අදාළ flyer design එකක් කරගන්න මේ වගේ දේවල් ඔයාට ඉතාමත්ම පහසුවෙන් ChatGPT එකත් එක්ක Canva application එක connect කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේකටත් ඔයාලට කරන්න තියෙන අර කලින් වගේම ඔයාගේ profile icon එක උඩ මේ විදිහට click එකක් දාගෙන setting කියන තැනට යන්න. ඊට පස්සේ මෙතන තියෙන apps කියන තැන click කරන්න. ඊට පස්සේ මෙතන add more කියන තැන click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන Canva application එක දැක ගන්න පුළුවන්කම තියෙයි. ඉතින් මෙතන click එකක් දාගෙන ඔයාලට කරන්න තියෙන්නේ මේ page එකේ ඉහළම connect කියලා තැනක් තියෙනවා. මෙතන click එකක් දාගන්න. එතකොට ඔයාලට ChatGPT එකත් එක්ක Canva application එක connect කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඊට පස්සේ new chat එකක් මේ විදිහට open කරගෙන ධන ලකුණට click එකක් දාගෙන පහළම තියෙන more කියන තැනට ගියාට පස්සේ මෙන්න මේ යටතේ ඔයාලට Canva application එක මෙතන දැක ගන්න පුළුවන්. මෙතන click එකක් දාගෙන Canva application එක ඔයාගේ chat එකට open කරගෙන අර අපි කලින් කරගත්ත විදිහටම කතා කරන විදිහට type කරලා ඔයාට අවශ්‍ය කරන විදිහ design එකක් කරගන්න, design එකක් හදාගන්න. මෙතෙන්දී ChatGPT එක ඇතුළේදී ඔයාට මෙන්න මේ Canva application එක පාවිච්චි කරන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් අද මම මේ වීඩියෝ එකේදී කතා කරපු දේවල් සාරාංශයක් විදිහට ගත්තොත් අපි ඉස්සෙල්ලාම කතා කරපු about you කියන option එක යටතේ අපිට පුළුවන්කම තිබුණා අපි කවුද අපේ පරමාර්ථ මොනවද කියන එක ගැන ChatGPT එකට කියලා ChatGPT එකෙන් පිළිතුරු ගන්නකොට අපේ ශේෂ්ත්‍රයට ගැලපෙන විදිහට අපේ උපාය මාර්ගයක තොරතුරු වලට ගැලපෙන විදිහේ නිවැරදි සහ බුද්ධිමත් තොරතුරු ගන්න ඒ ෆීචර් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපි කතා කරපු camera mode එක, chat mode එක සහ upload image කියන features ටික පාවිච්චි කරලා අපිට පුළුවන්කම තියෙනවා සාමාන්‍යයෙන් අපේ භෞතික ලෝකයේ තුල අපිට තේරුම් කරන්න වචන වලින් තේරුම් කරන්න අපහසු දෙයක් ඉතාමත්ම පහසුවෙන් ChatGPT එකට තේරුම් කරලා දීලා ඊට අදාළ විස්තරයක් අපිට අවශ්‍ය කරන දෙයකට අදාළ කරන විස්තරයක් ලබා ගන්න ඒ ෆීචර්ස් අපිට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා වගේම ඒ ෆීචර්ස් හරහා අපිට ChatGPT එක අපේ සගයෙක් විදිහට නිතරම අපේ ළඟින්ම තියාගෙන ඉන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා. ඊට පස්සේ අපි කතා කරපු deep research, ඊට පස්සේ ChatGPT project, ඒ වගේම තමයි
image generating කියන features පාවිච්චි කරලා ChatGPT එක අපි සාමාන්‍යයෙන් ටිකක් ලොකු වැඩවලට පාවිච්චි කරනවා නම් ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි රිසර්ච් කරන්න එහෙමත් නැත්නම් ව්‍යාපාරික තොරතුරු ලබා ගන්න assignment හදන්න එහෙමත් නැත්නම් content create කරන්න මේ වගේ ටිකක් ලොකු වැඩවලට අපි ChatGPT එක පාවිච්චි කරනවා නම් අපේ වැඩ පහසු කරගන්න අපිට නිවැරදි සහ බුද්ධිමත් තීරණ ගන්න ඒ features අපිට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපි අවසානයේට කතා කරපු Photoshop සහ Canva applications ChatGPT එකට connect කරගත්තට පස්සේ අපේ designing වැඩ ඉතාමත්ම පහසුවෙන් අපි කතා කරන විදිහට type කරලා අපිට ChatGPT එක ඇතුලේදී අපේ designing වැඩ කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මීට අමතරව ChatGPT එක ඇතුලේ අපේ වැඩ පහසු කරගන්න අපේ කාලය ඉතුරු කරගන්න වඩාත් බුද්ධිමත් තීරණ ගන්න පාවිච්චි කරන්න පුළුවන් තවත් දේවල් ඕන තරම් තියෙනවා. ඉතින් ඒ දේවල් ගැනත් අපි ඉස්සරහට එන වීඩියෝස් වලදී වැඩිදුර විස්තර කතා කරමු. ඉතින් මේ දේවල් ගැන දැනගන්න නම් අනිවාර්යෙන්ම පහළ තියෙන subscribe button එක බලලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එක click කරලා තියාගන්න. එතකොට මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවට notification එකක් විදිහටත් ගෙන්ව ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ටික තමයි මට අද මේ වීඩියෝ එකේදී ඔයත් එක්ක කතා කරන්න තියෙන්නේ. ඔයාලට මේ වීඩියෝ එක ගැන මොනවද කියන්න තියෙන්නේ ඒ හැම දෙයක්ම පහළ තියෙන comment section එකේ comment කරන්නත් කියලා මතක් කරන ගමන්ම මම මේ වීඩියෝ එකෙන් සමුගට යන්නම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමුන බලාපොරොත්තු වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.